සරණයි. මේ මහා භද්‍රකල්පයේ මතු බුද්ධත්වයේ ලැබෙන උතුම් බුදුරජාණන් වහන්සේ කවුද? මෛත්‍රී තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඒ භාග්‍යවතුන් වහන්සේ එදා බෝධිසත්වයන් වහන්සේ වශයෙන් අපේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී පාද යුග්මය අභියස වටිනා සලු යුග්මයක් පූජා කරමින් වන්දනා කරමින් මතු බුද්ධත්වයේ ලැබෙන බවට අපේ භාග්‍යවතුන් වහන්සේගේ නියත විවරණය ලබා ගත්තේ අද වගේ උතුම් මිල් පුර පසළොස්වක පොහොය දිනයක. ඒ වගේම අපේ භාග්‍යවතුන් වහන්සේ ප්‍රථම රහතන් වහන්සේලා සැටනම ආමන්ත්‍රණය කරමින් අප කෙරෙහි අනුකම්පාවෙන් සියලු ලෝ සත්තුන් කෙරෙහි අනුකම්පාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් දුකෙන් නිදහස් වෙන මඟ කියා දෙන්න සියලු සත්වයන්ට ඒ උතුම් ධර්මය කියා දෙන්න ධර්ම ප්‍රචාරක කටයුතු ආරම්භ කරන්න කියන පණිවිඩය මහරහතන් වහන්සේලාට කියා සිටි අද වගේ උතුම් පුර පසළොස්වක පොහොය දිනයක. ඉන්න අනතුරුව අපේ භාග්‍යතුන් වහන්සේ උරුවෙල් දනව්වට වැඩම කරලා උරුවෙල ගයා නදී කියන කාශ්‍යපයන් සහ අතවැසියන් දමනය කරලා ධර්මාබෝධය ලබා දුන්නේ අද වගේ උතුම් පුර පසළොස්වක පොහොය දිනයක. ඔබ අපි කවුරුත් දන්නවා අපේ භාග්‍යවතුන් වහන්සේගේ දකුණතින් වැඩ සිටිය මහරහතන් වහන්සේ, ඇහැල මලක පෙත්තේ පාට මහරහතන් වහන්සේ, ධර්ම සේනාධිපතියන් වුණු මහරහතන් වහන්සේ, සාරිපුත්ත මහරහතන් වහන්සේ. ඒ උතුම් මහරහතන් වහන්සේ තමන් වහන්සේගේ මෑණියන්ට ධර්මාවබෝධය ලබා දීලා පිරිනිවන් පා වදාළේ අද වගේ උතුම් පුර පසළොස්වක පොහොය දිනයක. ඒ වගේම පසුවස් සමාදන් වුණු ස්වාමින් වහන්සේලා භික්ෂුන් වහන්සේලා වස් පවාරණය කරන්නෙත් මේ ඉල් පුර පසළොස්වක පොහොය දිනයේදී. චීවර මාසයේ අවසාන දවසත් කටින චීවර පූජාවන් සිදු කළ හැකි අවසාන දිනයත් මේ ඉල් පුර පසළොස්වක පොහොය දිනයයි. සියලු දෙනාටම තුනුරුවන්ට ලැබිව ජීවත් වෙලා සිත කය වචනය සංවර කරගෙන උතුම් නිර්වාණ අවබෝධය ඇති කර ගැනීම පිණිසම මේ සියලු පින් අපි කරන සියලු පින්ම අපි හැම දිනාටම අනුමෝදන් කරනවා. අනුමෝදන් වෙත්වා. තෙරුවන් සරණයි.